උපාධි අපේක්ෂකයන් සඳහා පැවැත්වෙන සාර්ව ආර්ථික විද්‍යා පාඩම් මාලාවේ පළවෙනි පාඩම අපි අද මේ විදිහට ආරම්භ කරනවා. අද දවසේ අපි බලාපොරොත්තු වෙන්නේ සාර්ව ආර්ථික විද්‍යා විෂයේ හඳුනා ගැනීම තමයි අපි කතා කරන්න බලාපොරොත්තු. මේ පාඩම් මාලාවේ විශේෂත්වය කළමනාකරණය හදාරන දරුවනොත්, ව්‍යාපාර කළමනාකරණය හදාරන දරුවනොත්, වාණිජ්‍ය වේදේ හදාරන දරුවනොත්, රාජ්‍ය පරිපාලන උපාධියට සූදානම් වන දරුවනොත්, ඒ වගේම ව්‍යාපාර අධ්‍යයන පිළිබඳ විද්‍යාවේදී උපාධිය හදාරන දරුවන්ට, කලා උපාධිය හදාරන දරුවනොත් ආර්ථික විද්‍යාව හදාරනවා. එහෙනම් මුලින්ම අපි මොකද්ද මේ සාර්ව ආර්ථික විද්‍යාව කියන එක අපි හදාරමු. හරි? දැන් අපි කලින් පන්තිවලදී මගේ පන්තිවලට සහභාගී වෙන දරුවන්ට මම කතා කරලා තියෙනවා. අපි මේ ගැන ගැඹුරින් සාකච්ඡා කරලා තියෙනවා. ඒක අදාළ නිබන්ධනත් මම ලබා දීලා තියෙනවා. මේ මුලදීම අපි මේක ගත්තොත් එහෙම පළවෙනි අවුරුද්දේදී ආර්ථික විද්‍යාව පිළිබඳ හැදෑරීමේදී අපි ආර්ථික විද්‍යාවේ කොටස් දෙකක් හඳුනා ගන්නවා. එකක් සාර්ව ආර්ථික විද්‍යාව, අනිත් එක සූක්ෂම ආර්ථික විද්‍යාව කියලා. දැන් අපි පළවෙනි අවුරුද්දේදී සමහරලාට දෙවෙනි අවුරුද්දේ පුරාවටම කතා කරේ සූක්ෂම ආර්ථික විද්‍යාව, සාර්ව ආර්ථික විද්‍යාව කොටස් යම් අවස්ථාවලදී අපි කතා කරලා තියෙනවා. හරි? උදාහරණයක් විදිහට කැලණි විශ්වවිද්‍යාලයේ පළවෙනි වසරේ ශාස්ත්‍රයේදී උපාධිය ආදාන දරුවන්ට තියෙන්නේ සූක්ෂම ආර්ථික විද්‍යාව කියලාත් නෙවෙයි, සාර්ව ආර්ථික විද්‍යාව කියලාත් නෙවෙයි, ආර්ථික විද්‍යාව මූලධර්ම කියලා. එතෙන්දී සාර්ව ආර්ථික විද්‍යාව කොටසත් අපි කතා කරලා තියෙනවා. හරි? එතකොට මේ අනිත් විදිහට ගත්තොත් අපි වෙන විශ්වවිද්‍යාලයක් ගත්තොත්, ජයවර්ධනපුර වගේ ගත්තොත්, එහෙම නැත්නම් මේ සූක්ෂම ආර්ථික විද්‍යාව විදිහට තමයි තියෙන්නේ. දෙවෙනි අවුරුද්දට එනකොට කැලණි දරුවෝ සූක්ෂම ආර්ථික විද්‍යාව වෙනවම හදාරනවා. තුන්වෙනි අවුරුද්දේ තමයි සාර්ව ආර්ථික විද්‍යාව හදාරන්නේ. මේක වෙනස් වෙනවා. පළවෙනි, දෙවෙනි, තුන්වෙනි අවුරුදු කියලා නෑ. එhmenan මේක හැමෝටම පොදුවේ අවබෝධය ලබා ගන්න හොඳ පාඩම් මාලාවක් තමයි අපි කරගෙන යන්නේ. හොඳයි. සූක්ෂම ආර්ථික විද්‍යාවේදී අපි කතා කරේ මොනවද? සූක්ෂම කියලා කියන්නේ කුඩා කියන දේ. නේද? කුඩා සූක්ෂමයි නැත්නම් මයික්‍රෝ. මේකට කියනවා මයික්‍රෝ ඉකොනොමික්ස්. මෙන්න මේ කොටසට කියනවා දරුවෝ මැක්‍රෝ ඉකොනොමික්ස් කියලා. මැක්‍රෝ ඉකොනොමික්ස් and මයික්‍රෝ ඉකොනොමික්ස්. හරි? මේ කොටසෙන් අපි ආර්ථිකය ගැන තමයි හදාරන්නේ. මේ දෙකම ආර්ථික විද්‍යාවේ ප්‍රධාන කොටස් දෙකක්. මේකෙදී අපි කතා කරන්නේ ආර්ථිකයේ කුඩා ඒකක පිළිබඳව. හරි? ආර්ථිකයේ කුඩා ඒකක පිළිබඳව. නැත්නම් උදාහරණයක් විදිහට ගත්තොත් අපි මෙතෙන්දී අපි කතා කරනවා වෙළඳපොළ. වෙළඳපොළ ගැන කතා කරනවා. වෙළඳපොළ කියන්නේ ආර්ථිකයේ එක කොටසක්. එහෙම නැත්නම් අපි එක සංකල්පයක් ගැන කතා කරනවා. අපි ඉල්ලුම පිළිබඳව කතා කරනවා. එහෙම නැත්නම් අපි මේ පිරිවැය ගැන කතා කරනවා. එහෙම නැත්නම් අපි නිෂ්පාදන න්‍යාය ගැන කතා කරනවා. මේ ඔක්කොම අපි ආර්ථික විද්‍යාවේදී කතා කරනවා. මේ සූක්ෂම ආර්ථික විද්‍යාව. සාර්ව ආර්ථික විද්‍යාව කියන්නේ සමස්තයක් විදිහට ආර්ථිකය ගැන කතා කරනවා. දැන් කුඩා කොටස් ගැන නෙවෙයි, සමස්ත ආර්ථිකය පිළිබඳව අපි කතා කරනවා. සමස්ත ආර්ථික විද්‍යාව කතා කරද්දී මොනවද අපි කතා කරන්නේ? දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් උද්දමනය. මේක මුළු ආර්ථිකයටම ආර්ථිකයේ විදිහටම කතා කරනවා. අපි කියන්නේ උද්දමන අනුපාතිකය 100%යි. හරි? එහෙම කිව්වොත් එහෙම මේ වාර්ෂිකව 100%ක උද්දමනයක් තිබ්බා කිව්වොත් එහෙනම් මේ සමස්ත ආර්ථිකයේම මිල මට්ටම ගැන කතා කරන්නේ. නේද? උද්දමන. ඊට පස්සේ අපි ගත්තොත් ගෙවුම් ශේෂය. මේවා පිළිබඳ අපි ඉදිරියේදී කතා කළ යුතුයි. ගෙවුම් ශේෂය, balance of payment කියන. තවත් විදිහකට ගත්තොත් අපි කියනවා විදේශ වෙළඳාම. හරි? තව මේකේ ගොඩක් දේවල් තියෙනවා අපි ක්‍රමානුකූලව කතා කරගෙන යමු. තව විදිහකට ගත්තොත් අපිට කියන්න පුළුවන් විනිමය අනුපාතය, සේවා නියුක්තිය. මේවා තමයි සාර්ව ආර්ථික විද්‍යාව. ඉතින් මේ කියන්නේ සමස්තයක් විදිහට ආර්ථිකය එකක් විදිහට අරගෙන අපි කතා කරනවා.
එතකොට මෙතෙන්දි කතා කරන්නේ මේ වගේ දේවල් තමයි. ගෙවුම් ශේෂය සමස්ත ආර්ථිකයේම ගෙවුම් ශේෂය ගැන කතා කරන්නේ. නේ? විදේශ වෙළඳාම මුළු ආර්ථිකයම. විනිමය අනුපාතය මුළු ආර්ථිකයම. උද්දමනය මුළු ආර්ථිකයම. සේවා නියුක්තිය හෝ වියුක්තිය මුළු ආර්ථිකයම. වෙළඳපොළ මුළු ආර්ථිකයම නෙවෙයි ආර්ථිකයේ කොටසක්. ඉල්ලුම, සැපයුම්, සමතුලිතය. නේද? මේ දේවල් ගත්තොත් එහෙම අපි මේ විදිහට කතා කරනවා. මේකේ ගොඩක් දේවල් තියෙනවා. ඒක ඕනනම් අපිට ගන්න පුළුවන් මෙතෙන් GDP නේ? මේ ජාතික නිෂ්පාදිතය ගැන කතා කරද්දී අපි කතා කරන GDP, GNP, NNP නේද? මේ වගේ දේවල් ගත්තොත් අපි කියනවා මේවා සමස්ත ආර්ථිකයට බලපෑම් කරනවා. ආර්ථික සමස්ත ඒකකයක් විදිහට අරගෙන තමයි අපි කතා කරන්නේ. හොඳයි. දැන් එතකොට සාර්වාර්ථික විද්‍යාව ගැන කතා කරන්නේ. සාර්වාර්ථික විද්‍යාව මේ අපි දැන් කතා කරේ සමස්තය ගැන කතා කරනවා නේ. අපි දැන් දල දේශීය නිෂ්පාදිතය ගැන කතා කරනවා. මොකක්ද දල දේශීය නිෂ්පාදිතය කියලා කියන්නේ? දල දේශීය නිෂ්පාදිතය කියලා කියන්නේ සමහරලාට දෙවෙනි අවුරුද්දේ පළවෙනි අවුරුද්දේ මේ ගැන කතා කරලා තියෙනවා. කොහොමදත් මම විස්තර කරනවා. දල දේශීය නිෂ්පාදිතය කියලා කියන්නේ GDP කියලා කියනවා. රටක් විදිහට තමන්ගේ දේශ සීමාව තුල මේ රට හරි මේ රට අභ්‍යන්තරයේ මේ රටෙන් බාහිරවත් මේ ලායක වෙනවා තියෙන්නේ. මේ කියන්නේ වෙන රටවල්. ඔයාලට මතක ඇති අපි දෙයක් කතා කරා බාහිර ලෝකය කියලා. හරි උසස් පෙළට ආර්ථික විද්‍යාව දාන කොටත් බාහිර ලෝකය කියන දෙයක්. rest of the world කියලා මතකද? rest of the world. රෝ කියලා කියනවා. මේ කියන්නේ වෙනත් රටවල් එක්කත් අපේ දේවල් තියෙනවා. අපි ආදායම උපදවනවා. හරි. හැබැයි මේ දේශ සීමාව තුල සිද්ධ වෙන නිෂ්පාදිතය තමයි අපි gross domestic product කියලා කියන්නේ. මේ ජාතික කියන්නේ මේ අවුරුද්දක් ඇතුළත වසරක කාල සීමාවක් තුල රටක් තුල සිදු කරන ලද දෙවොන්ගේ දේශ සීමාව තුල සිදු කරන ලද නිෂ්පාදිතය වටිනාකම තමයි අපි කියන්නේ GDP ජාතික නිෂ්පාදිතය කියලා. මේ දේශීය නිෂ්පාදිතය කියලා කරන GDP කියන්නේ gross domestic product දල දේශීය නිෂ්පාදිතය. එතකොට මේ rest of the world කියලා කියන මේ බාහිර ලෝකයේ අපේ අය සේවය කරනවා වෙන්න පුළුවන්. මේ තැන්වල ඉඳලා අපි ධනෙ උපයනවා. දැන් උදාහරණයක් විදිහට අපි හිතමුකෝ මේ වෙන රටක්. හරි මේ වෙන රටක්. අපි හිතමුකෝ මේ රට සයිප්‍රස් කියලා. මේ තියෙන සයිප්‍රස් කියන රට. හරි සයිප්‍රස් කියන රට මේ තියෙන. දැන් මොකද වෙන්නේ? අපි හිතමු මේ තියෙන ඉතාලිය. දැන් අපේ අය මේ රටවල් වල වැඩ කරනවා. වැඩ කරලා ඒගොල්ලෝ උපයනවා. නේ? උපයන්න මොනවද? වැටුප් විදියට උපයනවා. හරි? එහෙම නැත්නම් විවිධ සාධක. දැන් වැටුප්ම විතරක් නෙවෙයි සාධක ආදායම්. සාධක ආදායම් කියපුවම මොනවද කිව්වේ? භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසාය කියන ඒවානේ සාධක. සාධක හරහා ලබන ආදායම් තියෙනවා. භූමියට බදු කුලිය, ශ්‍රමයට වැටුප්, ප්‍රාග්ධනයට පොලි, ව්‍යවසායට ලාභ. මේ විදිහට ලැබෙන ආදායම් මුත් මේ රටට අවශ්‍යයි. මේ රටට ලැබෙන දේවල්. හැබැයි එතකොට මේවත් එකතු වුණාම අපි කියන්නේ GDP කියලා නෙවෙයි. ඒකට අපි කියන තව නමක් GNP කියලා කියනවා. gross national product එහෙම නැත්නම් දල ජාතික නිෂ්පාදිතය කියලා කියනවා. හරි? ඉතින් මේකේ සංකල්ප ගොඩක් තියෙනවා. මේ දේවල් ගත්තාම මේවා සාර්ව ආර්ථික සංකල්ප විදිහට තමයි අපි දකින්නේ. ඊළඟට ගත්තොත් උද්දමනය. උද්දමනය කියලා කියන්නේ ඉන්ෆ්ලේෂන් කියලා කියනවා අපි ඉංග්‍රීසියෙන්. උද්දමනය ඉන්ෆ්ලේෂන් සාමාන්‍ය මිල මට්ටමේ වාර්ෂිකව සිද්ධ වෙන වෙනසක් තියෙනවා. පොදු මිල මට්ටම කියලා එකක් තියෙනවා. හරි? පොදු මිල මට්ටම කියලා එකක් තියෙනවා. ප්‍රයිස් ලෙවල් එකක් කියලා කියනවා. ප්‍රයිස් ලෙවල්. එහෙම නැත්නම් මිල මට්ටම මේක අපි කියන්නේ ජෙනරල් ප්‍රයිස් ලෙවල් එහෙම නැත්නම් පොදු මිල මට්ටම විදියට හඳුන්වනවා දරුවෝ.
දැන් පොදු මිල මට්ටමක් කියන එක අපි හඳුනගන්නේ මිල දර්ශකයකින්. මිල දර්ශක තියෙනවා. එක එක අරමුණු සඳහා හදපු මිල දර්ශක තියෙනවා. දැන් අපි ගත්තොත් පාරිභෝගික මිල දර්ශකය. හරි? පාරිභෝගික මිල දර්ශකය කියලා තියෙනවා. මීට කලින් තිබුණා කොළඹ පාරිභෝගික මිල දර්ශකය කියලා එකක්. ගම්ම්‍ය මිල දර්ශකය කියලා තිබුණා. දල්දේශ නිෂ්පාදිතයෙන් හදාගන්න එක. ගම්ම්‍ය මිල දර්ශකය. ඊට පස්සේ ආනයන මිල දර්ශකය, අපනයන මිල දර්ශකය. හරි? මේ විදිහට මිල දර්ශක තියෙනවා. දැන් මිල දර්ශක දෙකක මේ කියන්නේ එකම මිල දර්ශකයේ වර්ෂ දෙකක වෙනසක් බලනවා. වැඩි වෙලා තියෙනවා. දැන් මිල දර්ශකයක් කියන්නේ මේකයි. අපි මිල දර්ශකයක් සකස් කරනකොට අපි ගන්නවා භාණ්ඩ පැසක්. පැසක් කියලා කියන්නේ මොකද්ද? කූඩයක් නේ. ඔන්න පොළට ගෙනියන කූඩේ. හරි? කූඩයක් කියලා කියමුකෝ මේ පැස. හරි? මේ කූඩේ ඇතුලේ මොනවද තියෙන්නේ? මේ කූඩේට දානවා අවශ්‍ය භාණ්ඩ. අත්‍යවශ්‍ය භාණ්ඩ. මොනවද? ආහාර. හරි? ආහාර කිව්වම මොන හරි සහල් ඒ වගේ සාමාන්‍ය අපිට වෙළඳ පොලේ තියෙන දෙයක් තමයි ගන්න. ඒ කියන්නේ දැන් අපි හිතමුකෝ පාරිභෝගිකයෙක් ආහාර මාසෙකට ආහාර වලට ගන්න යන වියදම. නැත්නම් මේ භාණ්ඩ පැසකින් ලබා ගන්නකොට දැන් අපි හිතමුකෝ ආහාර කියලා අපි ගන්නවා කියලා සහල්. හරි මොනවා හරි දෙයක්. ඒ ආහාර වලට කොච්චරක් වියදම් කරලා තියෙනවද? එහෙම නැත්නම් අපි මේක දාමුකෝ මෙහෙම. මේක අපි දානවා සහල්. පිටුම හාල් මේ භාණ්ඩ පැසට මේ එකපාරක් බඩු ගන්නකොට මෙයා ගන්නවා හාල් කිලෝ 5ක් ගන්නවා කියලා හිතන්න. ඊට පස්සේ මේ පැත්තට දාන ඇඳුම්. මම කියන්නේ මේ ඔක්කොම එක කූඩේක දාන ඒවා කියලා එක නෙවෙයි මම කියන්නේ. මේ එකපාරකට ගන්න මේකට උපයෝගී කරගන්න භාණ්ඩ ප්‍රමාණයක් තියෙනවා. හරි. තව ඕනනම් මේකට ගෑස් දාන්න පුළුවන්. මේකට විදුලි ගාස්තු දාන්න පුළුවන්. හරි. විදුලි ගාස්තුව දාන්න පුළුවන්. ඊට පස්සේ තව මොනවද දාන්න පුළුවන්? අත්‍යවශ්‍ය දේවල්. සමහර විට ඇයි අනවශ්‍ය දෙයක් නෙවෙයි අත්‍යවශ්‍ය දෙයක් නේද? විනෝදාස්වාදය. ෆිල්ම් එකක් බලනවා ටිකට් එකක් ගන්න නේද? එතකොට විනෝදාස්වාදය තියෙනවා. තව විදිහකට ගත්තොත් අධ්‍යාපනය. ළමයිගේ අධ්‍යාපනයට වියදම් කරන සල්ලි පොත්පත් වල වෙන්න පුළුවන්. හරි. දැන් මේවට වියදම් කරන දේ මුදලක් තියෙනවා. හරි. මුදලක් තියෙනවා. අපි හිතමුකෝ මේක 1000යි. හරි. විදුලිය 5000යි. අද තියෙන විදිහට ගත්තොත් විනෝදාස්වාදය මේ තියෙන ප්‍රශ්නත් එක්ක විනෝදාස්වාදය නම් අමතක කරන්න ඕනේ. නමුත් එහෙම කරන්නේ නැහැ. අපි හිතමු මේකට විනෝදාස්වාදයටත් අපි 1500යි. හරි. ඊට පස්සේ අපි හිතන අධ්‍යාපනයට අපි කියනවා රුපියල් 4000ක් විතර වියදම් කරනවා. ඇඳුම් වලටත් රුපියල් 5000ක් විතර වියදම් කරනවා. අහන්න එපා 5000න් ගන්න ඇඳුම මොකක්ද කියලා. මේකට 4000ක් දානවා. හරි. දැන් බලනකොට මේ භාණ්ඩ ටික මිලදී ගන්න කොච්චරක් ගිහිල්ලා තියෙනවද? හරි 5000යි 1000යි 18යි 18000යි 18000යි 19000යි මේක 1000ක් කරමු අපි ලේසිය ගන්න 20000ක් කොන්න ගිහිල්ලා තියෙනවා. මට මේ ගාන හදන්න ලේසි වෙන්න මම කර 5000යි 10000යි 10000යි 14000යි 18000යි 19000යි 20000යි. දැන් 20000ක් කියලා කියනවා. හරි. ඉතින් ඇත්ත තමයි මේ ටිකට 20000ක් යනවා. හරි 20000. මේ 20000 සමාන කරනවා අපි 100කට. දැන් මිල දර්ශකය කියනකොට මේකට පාදක වර්ෂයක් තියෙනවා. මම කියන්නම්කෝ මේකේ පාදක වර්ෂය 2023 කියලා. හරි මේකේ පාදක වර්ෂය 2023 කියලා කියනවා. දැන් එහෙනම් මේ 2000 දී මේක 100ට සමාන කරනවා. 2023 දී 2000යි 2024ට යනවා. දැන් 2024ත් මේ භාණ්ඩ පැසට යන වියදම බලනවා. අපි හිතමුකෝ මේකට දැන් 2025 වෙනකොට 25000ක් දීලා තියෙනවා කියලා.
25000 කියන්නේ කීයද? 2000 කියන්නේ 100 නම් 25000 කියන්නේ කීයද? කොහොමද කරන්නේ? දැන් එතකොට 20000 කියලා කියන්නේ 100යි නම් අපි බලන්න ඕනේ එහෙනම් 2000 මේ 2023 2024 දී මේ ටික ගන්න 25000ක් වුණා. එහෙනම් මොකද කියන්නේ? මෙතන 5000ක් වැඩි වෙලා තියෙනවා. 20000 5000කින් ගියා නම් 100ට කීයද කියලා. එතන 125කින් නෝ ගිහිල්ලා තියෙනවා. මේ 120කින් ගිහිල්ලා තියෙනවා. අන්න බලන්න. සියයට 25කින් වැඩි වෙලා තියෙනවා. හරි? 125කින් වැඩි වෙලා තියෙනවා. 5000යි 20000 5000ක් වුණා නම් එහෙනම් මේ 100 කීයකින්ද වැඩි වෙන්න ඕනේ කියන එක තමයි බලන්නේ. මේ පර්සන්ටේජ් එකක් හදන්න. එතකොට අපි හිතමුකෝ මේ 0.2 කැපිලා ගියා 0.3 කැපුණා. හරි? ඊට පස්සේ දෙවරක 1යි දෙවරක 5යි පස්සක 25. හරි? එහෙනම් 25000 වෙනකොට කීයද වෙන්නේ? 125ක් වෙනවා. 125ක් වෙනවා. අන්න සාමාන්‍ය මිල මට්ටම 125කින් වටනවා කියලා කියන්නේ 100 125 වෙලා තියෙනවා. හරි? එහෙනම් උද්දමනය කියන එක මොකද්ද? උද්දමනය ගණනය කරනකොට අපි කියනවා උද්දමන අනුපාතිකයක් අපි ගණනය කරන්නේ. හරි? උද්දමන අනුපාතිකය සමාන වෙනවා මොකටද? පෙර වර්ෂයේ මිල දර්ශකය සහ අද මිල දර්ශකය අතර වෙනස ගන්න. හරි? උද්දමන අනුපාතය සමාන වෙනවා පවත්නා වර්ෂයේ මිල දර්ශකය. මිල දර්ශකය අඩු කරා පෙර වර්ෂයේ මිල දර්ශකය. ඊට පස්සේ බෙදුවා පෙර වර්ෂයේ මිල දර්ශකයෙන් වැඩි කරා 100. ඔන්නෝක තමයි අපි කියන්නේ. හරි? එතකොට මේකෙදී අපි ගන්නවා දැන් මේ අපි කතා කරපු උදාහරණයක් කියන මොකද්ද කියන්නේ? ඔන්න උද්දමන අනුපාතිකය ගන්න පවත්නා වර්ෂයේ මිල දර්ශකය 25යි 125යි. හරි? 125යි. ඊට පස්සේ 100යි. පෙර වර්ෂයේ මිල දර්ශකය 100යි. වැඩි වෙනවා 100. ඒ කියන්නේ ඇත්තටම 125 මේ මෙතන ගත්ත ගානම තමයි මේ. හරි? 125. එහෙනම් උද්දමන අනුපාතිකය 125 කියනවා. එහෙනම් මේ කියන්නේ සමස්ත ආර්ථිකයම සලකලා මේ භාණ්ඩ පැස අපි සකස් කරන්නේ මුළු ආර්ථිකය ගැනම හිතලා. හරි? මුළු ආර්ථිකය ගැනම හිතලා තමයි භාණ්ඩ පැසක් අපි සකස් කරන්නේ. ඊට පස්සේ මේ භාණ්ඩ පැස ඊළඟ අවුරුද්දට මිලදී ගන්නකොට කොයි විදිහටද අපි වියදම වැඩි වෙලා තියෙන්නේ පාරිභෝගිකයන්. අන්න ඒක මුළු ආර්ථිකයට. හරි? ඔන්න එතකොට අපි කතා කරා GDP එහෙම නැත්නම් ජාතික නිෂ්පාදිතය ඊළඟට දේශීය නිෂ්පාදිතය ගැන. ඊට පස්සේ අපි කතා කරා උද්දමනය ගැන. තව දෙයක් තියෙනවා සේවා නියුක්තිය. මොකද්ද මේ සේවා නියුක්තිය කියන්නේ? දැන් සේවා නියුක්තිය කියලා කියන වැඩ කරන්න බලාපොරොත්තු වෙමින් නැත්නම් වැඩ කරන්න හැකියාවක් තියෙන සහ රැකියාව අපේක්ෂාවෙන් සිටිනවා. තමන්ගේ සේවය හරි තමන්ගේ සේවය කියන සක්‍රීයව රැකියාවක් සොයන අය තමයි අයට රැකියාවක් ලැබෙනවා නම් ඒක රැකියා නියුක්තිය කියලා කියනවා. එහෙම නැත්නම් සේවා නියුක්තිය කියනවා. රැකියාවක් හොයන නමුත් සක්‍රීයව සේවයට දායක විය හැකි සක්‍රීයව සේවයට දායක විය හැකි නමුත් එහෙම අවස්ථාවක් ලැබිලා නැත්නම් අපි කියනවා ඒකට සේවා
වියුක්තිය කියලා. සේවා වියුක්තිය කියලා කියනවා. මේකත් මුළු ආර්ථිකයමනේ. මුළු ආර්ථිකයම සේවා වියුක්තිය කොච්චරද? දැන් කියන මේ වගේ දෙයක්. හරි. ඔන්න අපි කියමු අපිට ශ්‍රම බලකාය සම්පූර්ණ ශ්‍රම බලකාය 1000යි. හරි. මේ 1000න් රැකියා හොයන නමුත් රැකියා ලැබෙන්නේ නැති අය ඉන්නවා 20 දෙනෙක්. 20ක්. හරි. එහෙමනම් මේක පර්සන්ටේජ් එකක් විදිහට තමයි අපි ගන්න. හරි. පර්සන්ටේජ් එකක් විදිහට තමයි ගන්න. පර්සන්ටේජ් එකක් විදිහට ගත්තම මෙතන එහෙනම් 100ට 2ක සේවා වියුක්තියක් තියෙනවා. මේක නම් හොඳයි. සේවා වියුක්තිය 100ට 2ක් කියලා කියන්නේ නේද? අපි මේවා ගැන කතා කරනවා. ඉස්සරහදී අපි ෆිලිප්ස් වක්‍රය ගැන කතා කරද්දී නේද? මගේ පන්ති වලට සහභාගී වෙලා නැවතත් මේ වීඩියෝ බලන අය ඉන්නවා නම් ඒගොල්ලන්ට මතක ඇති අපි ෆිලිප්ස් වක්‍රය ඊට පස්සේ ජේ.බී.සේ ගේ න්‍යාය වගේ දේවල් කතා කරද්දී නේද? ෆිලිප්ස් වක්‍රය ගැන කතා කරා, ජේ.බී.සේ ගේ න්‍යාය ගැන කතා කරා. ඒවට තිබ්බ විවේචනයන් ගැන කතා කරා. එතෙන්දී අපි මේ සේවා නියුක්ති සේවා වියුක්ති ගැන කතා කරා. මේ සාර්ව ආර්ථික විද්‍යාව අපිට කතා කරන්න තියෙන දේවල් තමයි මේ කතා කරන්නේ. තව කතා කරනවා අපි පොලි අනුපාතක ගැන. පොලි අනුපාතිකය ගැන කතා කරනවා. ජාත්‍යන්තර වෙළඳාම සහ මූල්‍ය ප්‍රවාහයන් තමයි මේ පොලි අනුපාතයේ බලපෑම් කරන්නේ. හරි? එතකොට එක් මුදල් ඒකකයක සාපේක්ෂ අගය විදේශ මුදල් ඒකකයකට දේශීය මුදලට තියෙන මේ අනුපාතය තමයි අපි කියන්නේ. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් 350යි එකයි කියලා ගත්තොත් මේ ශ්‍රී ලංකන් රුපී මේ USD ඇමරිකන් ඩොලර් එක. එහෙනම් ඇමරිකන් ඩොලර් එකට තියෙන අනුපාතය. ඒකට අපි කියනවා විනිමය අනුපාතිකය කියලා. හරි. ඕකේ ඉතින් ඍජු සහ වක්‍ර විදියට අපි කියනවානේ ඩිරෙක්ට් කොට් ඉන්ඩිරෙක්ට් කොට්. ඒවා අපි මේ පාඩම ගැන කතා කරද්දී විනිමය අනුපාතිකය ගැන කතා කරද්දී විවිධ චින්තකයන්ගේ කේන්ස්ගේ න්‍යායන් පිළිබඳ සාම්ප්‍රදායික න්‍යායන් පිළිබඳ අපි කතා කරනවා. හරි. ඒතකොට විනිමය අනුපාතිකය කියලා කියන්නේ අපි තවත් රටක මුදල් ඒකකයක් සහ අපේ රටේ තියෙන දේශීය මුදල් ඒකකයක් අතර තියෙන හුවමාරු අනුපාතිකය අපි කියනවා විනිමය අනුපාතිකය කියලා. හරි. විනිමය අනුපාතිකය කියලා කියනවා. හරි. එතකොට මෙන්න මේ වගේ දේවල් තමයි සාර්වාර්ථික විද්‍යාවේදී අපි කතා කරන්නේ. හරි. සාර්වාර්ථික විද්‍යාව තව ගොඩාක් කාරණා තියෙනවා. එතකොට මේ සාර්වාර්ථික විද්‍යාවේ පදනම අඳුර ගන්න තමයි අපි මේ කාරණා ටික කතා කරේ. මොනවද? උද්දමනය ගැන කතා කරනවා. මුළු ආර්ථිකයටම බලපාන. එහෙනම් ඒක සාර්ව සංකල්පයක්. ඊළඟට සේවා නියුක්තිය සේවා වියුක්තිය ගැන කතා කරනවා. සාර්ව සංකල්පයක්. දල දේශීය නිෂ්පාදිතය දල ජාතික නිෂ්පාදිතය ගැන කතා කරනවා. ඒක සාර්ව සංකල්පයක්. ඊළඟට අපි ගත්තොත් එහෙම පොලි අනුපාතය ගැන කතා කරනවා. ඒක සාර්ව සංකල්පයක්. එතකොට සාර්ව ආර්ථික විද්‍යාව තුළදී මෙන්න මේ කාරණාත් එක්ක සමස්ත ආර්ථිකයටම බලපෑම් කරන කාරණා තමයි සාර්ව ආර්ථික විද්‍යාවේ පදනම විදිහට අපි හඳුනගෙන තියෙන්නේ. සාර්ව ආර්ථික විද්‍යාව ගැන කතා කරද්දී කැපී පෙනෙන නම තමයි ජෝන් මෙනාඩ් කේන්ස්. කේන්ස් ඉදිරිපත් කරන කේන්සියානු ආර්ථික විද්‍යාව කියලා කියන මේ සාර්ව ආර්ථික විද්‍යාවට. ඇයි මේක ඇති වෙන්නේ? ඇයි ඊට ඉස්සෙල්ලා ආර්ථික විද්‍යාව තිබ්බේ නැද්ද? තිබ්බා. මේ කේන්ස් ඉස්සෙල්ලා හිටපු ආර්ථික විද්‍යාඥයෝ කවුද? හරි. අපි නූතන ආර්ථික විද්‍යාවේ පියා විදිහට සලකන ඇඩම් ස්මිත්, රිකාඩෝ නේද? ඩේවිඩ් රිකාඩෝ, ඇඩම් ස්මිත්. හරි. මේ වගේ අය තමයි ඉතින් මේගොල්ලෝ සාම්ප්‍රදායික ආර්ථික විද්‍යාව. සාම්ප්‍රදායික ආර්ථික විද්‍යාව නැත්නම් ඔකට කියනවා ක්ලාසිකල් ඉකොනොමික්ස් කියලා. හරි. මෙයාම තමයි කේන්ස්ම තමයි මේ අය සාම්ප්‍රදායික ආර්ථික විද්‍යාව ගුරුකුලයක් විදිහට හඳුන්වලා දෙනවා. මොකද හේතුව? මේගොල්ලෝ කතා කරපු දේවල් ඇත්තටම සූක්ෂම ආර්ථික කොටස් විදිහට කතා කරේ සමස්ත ආර්ථිකයට බලපාන දෙයක් විදිහට කතා කරේ නැහැ. ඉතින් මේකේ විශේෂ දෙයක් තියෙනවා. ඇයි මේ කේන්සියානු ආර්ථික විද්‍යාව බිහි වෙන්නේ? කේන්සියානු ආර්ථික විද්‍යාව බිහි වෙන්නේ මෙච්චර කාලයක් ආර්ථික විද්‍යාවේ ආධිපත්‍ය දරාගෙන හිටපු සාම්ප්‍රදායික ආර්ථික න්‍යාය අසමත් වෙන තැනක් යනවා. කොතනද අසමත් වෙන්නේ?
1930 ගණන් වලදී අපි 36 වගේ ගත්තොත් තමයි කේන්ස්ගේ සාර්වාර්ථික විද්‍යා න්‍යාය එළි දකින්නේ. එතකොට මේ කාලෙදී අවුරුදු 20ක් විතර ඇමරිකාව එංගලන්තය ඇතුළු රටවල් මූණපාන ආර්ථික අර්බුදයක් තිබුණා. මේ ආර්ථික අර්බුදයට විසඳුමක් හොයනකොට මේ ආර්ථික අර්බුදයට විසඳුමක් ලබා දෙන්න මේ සාම්ප්‍රදායික ආර්ථික විද්‍යාඥයන්ට බැරි වුණා. එහෙනම් සාම්ප්‍රදායික ආර්ථික විද්‍යාඥයන්ට බැරි වුණ නිසා අපි කියනවා මේ සාම්ප්‍රදායික ආර්ථික විද්‍යාවේ අසාර්ථකත්වය නිසා තමයි කේන්සියානු ආර්ථික විද්‍යාව බිහිවෙන්නේ. හරි? කේන්සියානු ආර්ථික විද්‍යාව මේ සාර්වාර්ථික විද්‍යාව තමයි කේන්ස් විසින් ඉදිරිපත් කරන්නේ. ඒකට එන්නේ ඒ දේ ඉදිරිපත් වෙනවා කේන්සියානු ආර්ථික විද්‍යාව බිහි වෙනවා මේ සාම්ප්‍රදායික ආර්ථික විද්‍යාවේ තියෙන දුර්වලතාවයන් නිසා. ඇයි සමස්ත ආර්ථික විද්‍යාව දිහා සමස්තයක් විදියට ආර්ථිකය දිහා සලකා බැලීමක් සාම්ප්‍රදායික ආර්ථික විද්‍යාඥයන් අතින් සිද්ධ වුණේ නැහැ. හරි? සාම්ප්‍රදායික ආර්ථික විද්‍යාඥයන් අතින් සිද්ධ වුණේ නැහැ. මේක ප්‍රශ්නවලත් අහලා තියෙනවා. මේ කැලණිය විශ්වවිද්‍යාලයේ 3 වෙනි අවුරුද්දේ අහලා තිබ්බ ප්‍රශ්නයක් ආර්ථික විද්‍යාවට ශාස්ත්‍රීය විද්‍යා උපාධිය හදාන දරුවන්ගේ සාම්ප්‍රදායික ආර්ථික විද්‍යාව අසමත් වීම නිසා ලෝක ආර්ථික අවපාතයක් ඇති වෙනවා කියලා. ඔබේ අදහස් දක්වන්න කියලා. කතාව හරි. මේගොල්ලන්ට බැරි වෙනවා ආර්ථික විද්‍යාව. මොකද මේගොල්ලෝ විශේෂයෙන්ම කියලා කියපු දෙයක් තමයි මේ සාම්ප්‍රදායික ආර්ථික විද්‍යාඥයෝ කියපු දෙයක් තමයි මේ ලේසිස් ෆෙයාර් කියලා කියන්නේ අපි. ලේසිස් ෆෙයාර් කියන වචනේ හැමතැනම පාවිච්චි කරනවා. හැබැයි මේක ප්‍රංශ වචනයක්. හරි? ලේසිස් ෆෙයාර්. කලවනාකරණය හදාරන දරුවෝ ඉන්නවනම් නේද? ලීඩර්ෂිප් මොඩල් එකකුත් තියෙනවා නේද? ලේසිස් ෆෙයාර් කියලා. ඔව් නායකත්ව මොඩල් එකකුත් ලේසිස් ෆෙයාර් කියලා තියෙනවා. මොකද්ද මේ ලේසිස් ෆෙයාර් කියන ප්‍රංශ වචනේ තේරුම? හරි? මේක තේරුම තමයි මම ඉංග්‍රීසි වචනේ කියන්නම්. let it be. ඔක ඉංග්‍රීසි වචන ඔහොම කියන්නත් පුළුවන්. එහෙම නැත්නම් leave it. ඒක තියෙන්න දෙන්න. ඒක අතහැරලා දාන්න. මොකද්ද මේ අතහැරලා දාන්න කියන්නේ? ආර්ථිකය. කාටද? රජයට. එහෙනම් මේ සාම්ප්‍රදායික ආර්ථික විද්‍යාඥයන් කියපු මේ ලේසිස් ෆෙයාර් කියන එක තමයි ඇඩම් ස්මිත් තමන්ගේ අර ජාතීන්ගේ ධනය කියන පොතේ කියන රාජ්‍ය නිර්බාධවාදය. අපි සිංහලෙන් ඔකට කියනවා රාජ්‍ය නිර්බාධවාදය. මොකද රාජ්‍ය නිර්බාධවාදය කියන්නේ? රජය මැදිහත් වෙන්නේ නැහැ ආර්ථික කටයුතු වලට. මේ ඇඩම් ස්මිත් කියන කතාව තමයි රජය ආර්ථික කටයුතු වලට මැදිහත් වෙන්න ඕනේ නැහැ. රජය මේ බදු පැනවීම වගේ දේවල් වලින් ආර්ථික ක්‍රියාවලිය හරවන්න හදන්න එපා. හරි? රජයට තියෙන්නේ අවශ්‍ය පහසුකම් සපයලා පැත්තකටලා ඉන්න එක. හරි? දැන් මෙච්චර කාලයක් යන 1930 ගණන් වල රාජ්‍ය නිර්බාධවාදය තමයි තිබ්බේ. හරි? අපි ඉස්සර කතා කරන්නේ නේද? ඉස්සර කතා කරා මේ ආර්ථ ක්‍රම ගැන කතා කරනකොට මේ ධනවාදී ආර්ථ ක්‍රම තිබ්බා සමාජවාදී ආර්ථ ක්‍රම. අද එකක්වත් කතා කරනවා. කොහොමද ධනවාදී රටවල්? කොහොමද සමාජවාදී රටවල්? අද එහෙම එකක් නැහැ. සමාජවාදී රටවලුත් ධනවාදී රටවලුත් නැහැ. සමාජවාදී රටවල් ධනවාදී පැත්තට කියලා ධනවාදී රටවල් සමාජවාදී පැත්තට ඇවිල්ලා මැදකට ඇවිල්ලා. අන්න ඒ නිසා තමයි අපි කියන්නේ අර සමාජවාදී වෙළඳපොළ ආර්ථිකත් නේද? සමාජ වෙළඳපොළ ආර්ථිකත් බිහිලා තියෙනවා කියලා. නේ? මේ ඒ වගේ වෙනම අර්ථ ක්‍රම තමයි ඇති වෙලා තියෙන්නේ. හැබැයි මෙතෙන්දි pure capitalism. ඒ කියන්නේ තනි කරම වෙළඳපොළ let it be what market එක. වෙළඳපොළ විසින් වෙළඳපොළ නියාමනය කර ගන්නවා. ඒ කියන්නේ ස්වයං නියාමනයක් වෙළඳපොළ තුල තියෙනවා කියලා. නමුත් ස්වයං නියාමනයක් වෙළඳපොළ තුල නැති උනේ නැහැ. නේද? දමනය කියන දේ ඇති වෙනවා. කියන්නේ වෙළඳපොළ බලවේග විසින් වෙළඳපොළ හසුරවන්න ගත්තම ඒක පාලනය කළ යුතුයි. මෙතන සාම්ප්‍රදායික ආර්ථික විද්‍යාවේදී එහෙම පාලනය කිරීමක් තිබෙන්නේ නැති නිසා මොකද උනේ? මහා ආර්ථික අවපාතයක් ඇති වෙනවා. අවුරුදු 20ක් විතර, ඒ කියන්නේ දශක දෙකක් විතර ඇමරිකාව සහ බටහිර රටවල් පීඩාවට පත් වෙච්ච ආර්ථික අවපාතයක්. සාමාන්‍ය ඇමරිකාව ආර්ථික දැන් මේ වෙනකොට මේ මහා ආර්ථික අවපාතය ඇති වෙනකොට මේ 30 ගණන් වල ඉඳලා මේ සෆර් කරනවා. හරි 20 ගණන් වල තමයි ඇති වෙන්නේ. 30 ගණන් වල තමයි සාර්වාර්ථික විද්‍යාව ඇති වෙන්නේ. ඕක විසඳෙන්නේ
40 ගණන් වල මුලට එනකොට. ඒ කියන්නේ දශක දෙකක්. හරි. එතකොට මේ කාලේ වෙනකොට කියනවා මේ කාලේ වෙනකොට ඒ කියන්නේ මේ ආර්ථික අවපාතය පටන් ගන්න යන කාලේ වෙනකොට ඇමරිකාව ආර්ථික අවපාත 19කට මුහුණ දීලා තියෙනවා. මේ මහලු ආර්ථික අවපාතයට පෙර එක්සත් ජනපදය ආර්ථික අවපාත 19කට මුහුණ දීලා තියෙනවා. නමුත් ඒකක්වත් මේ තරම් දිගු කාලයක් පැවති අවපාතයක් නෙවෙයි. අවුරුද්දක් දෙකක් ඇතුළතදී සමනයකටපත් වෙච්ච ආර්ථික අවපාතයක්. නමුත් මෙතෙන්දී සෆර් කරනවා. මෙතෙන්දී මේ ආර්ථික අවපාතය අවුරුදු 20ක් විතර දෙන්නේ. ඇයි සාම්ප්‍රදායික ආර්ථික න්‍යාය මහා අවපාතයට ලෝක ආර්ථික අවපාතයට විසඳුම් දෙන්න අසමත් වුණා. අන්න එතකොට මෙන්න මේ කියන සාර්වාර්ථික විද්‍යාව මේ ලෝකේ ඇති වෙනවා. සාර්වාර්ථික විද්‍යාවේ ආරම්භය වීම කතාවස්තුව ඒ විදිහට තමයි තියෙන්නේ. හරි? එතකොට ඒකට මූලික වෙන කෙනා කේන්ස්, ජෝන් මෙනාඩ් කේන්ස්, කේන්සියානු ආර්ථික විද්‍යාව කියලා කියනවා. සාර්වාර්ථික විද්‍යාව හදාරන උපාධි අපේක්ෂකයන් වන ඔබට විශාල පිටුහලක් වෙන න්‍යාය සමූහයක් මේ ජෝන් මෙනාඩ් කේන්ස් විසින් ඉදිරිපත් කරලා තියෙනවා. කේන්සියානු ආර්ථික විද්‍යාව අපි කතා කරනවා. කේන්ස්ගේ විවිධ න්‍යායන් අපි කතා කරනවා. විදේශ වෙළඳාමට සම්බන්ධව අපි කේන්ස් ගැන කතා කරනවා. මුදල් ප්‍රමාණවාදය ගැන කතා කරනකොට අපි කේන්ස් ගැන කතා කරනවා නේ. දැන් මෙතනදී මේගොල්ලෝ අසමත් වෙනකොට කේන්ස් මොනවද කියන්නේ? මේ රාජ්‍ය නිර්බාධවාදය නෙවෙයි නෑ. රජය මැදිහත් වෙන්න ඕනේ. රජය නියාමනය කරන්න ඕනේ. මුදල් සැපයීම රජය නියාමනය කරන්න ඕනේ. නේද? එතකොට අර විනිමය සමීකරණ ගැන එහෙම අපි කතා කරනවා. නේ? මොනවාද මේ මුදල් ප්‍රමාණවාදය පිළිබඳව දීලා තියෙන්නේ? මුදල් සැපයීම පාලනය කිරීම සඳහා කේන්ස් ඉදිරිපත් කරලා තියෙන දේවල් මොනවද? සමකාලීන චින්තකයන් ඉදිරිපත් කරලා තියෙන දේවල් මොනවද කියන දේ අපි කතා කරනවා. සාර්වාර්ථික විද්‍යාව කියන්නේ ඒක තමයි. ඔබට මතක ඇති ලංකාවේ ආර්ථික අවපාතයකට මුහුණ දෙමින් සිටිනවා. මෙතනදී ඔබට මතක ඇති 100ක් ඉක්මවල උද්දමන අනුපාතිකය ඉහළ ගියා. මේකට හේතුව උද්දමනය පාලනය කරන්න අවශ්‍ය වුණා. මේ උද්දමනය පාලනය කරන්න මොකද කරන්න ඕනේ? මුදල් සැපයීම අඩු කරන්න ඕන. ඔබට මතක ඇති ලංකාවේ ශ්‍රී ලංකා මහා බැංකුව විසින් තීරණය කරා ප්‍රතිපත්ති පොලි අනුපාතික වැඩි කළ යුතුයි කියලා. අනු සාර්වාර්ථික තීරණයක්. හරි පොලිසි රේට්ස් කියලා කියනවා. ප්‍රතිපත්ති පොලි අනුපාතික. ලංකාවේ ක්‍රියාත්මක වෙන ප්‍රතිපත්ති පොලි අනුපාතික දෙකක් තියෙනවා. එකක් තමයි අපි කියනවා ස්ටෑන්ඩඩ් ඩිපොසිට් ෆැසිලිටි රේට් SDFR කියලා එකක් තියෙනවා. නිත්‍ය තැන්පත් පහසුකම් අනුපාතිකය තව එකක් තියෙනවා SDLF කියලා. ඒවා නියාමනය කරන්නේ මහා බැංකුව. ස්ටෑන්ඩඩ් ඩිපොසිට් ෆැසිලිටි රේට්. එකක් අපි කියනවා ස්ටෑන්ඩඩ් ඩිපොසිට් ෆැසිලිටි රේට්. මේ කියන්නේ නිත්‍ය තැන්පත් පහසුකම් අනුපාතිකය. අනිත් එක කියනවා ඉතලා ඊළඟට කියනවා නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය. ස්ටෑන්ඩඩ් ලෙන්ඩින් ෆැසිලිටි රේට්. එතකොට මේ කියන දෙකම පාවිච්චි කරන මුදල් සැපයීම පාලනය කරන්න. හරි? මේ කියන දෙක විතරක් නෙවෙයි තවත් දේවල් පාවිච්චි කරනවා. හරි? මේ කියන්නේ වාණිජ බැංකුවල තියෙන මුදල් අතිරික්ත මහා බැංකුවේ තැන්පත් කරනකොට මහා බැංකුව ගෙවන පොලි අනුපාතිකයක් තියෙනවා. තමන්ගේ ද්‍රවශීලීතා ප්‍රශ්න විසඳා ගැනීම සඳහා වාණිජ බැංකුව විසින් මහා බැංකුවෙන් ණයක් ලබා ගන්නකොට ඒකටත් පොලි අනුපාතිකයක් තියෙනවා. එහෙනම් මෙන්න මේ පොලි අනුපාතික දෙක හරහා මුදල් සැපයීම පාලනය කරන්න මුදල් සැපයීම අඩු කරන්න හෝ වැඩි කරන්න මහා බැංකුවට පුළුවන්කමක් තියෙනවා. ඩිපොසිට් ෆැසිලිටි රේට් එක වැඩි වුණොත් මොකද වෙන්නේ? තැන්පත් පහසුකම් අනුපාතිකය වැඩි වුණාම වාණිජ බැංකුවල තියෙන මුදල් මහා බැංකුවේ තැන්පත් කරනවා. එතකොට මොකද වෙන්නේ? වාණිජ බැංකුවල ද්‍රවශීලීතාවය අඩු වෙනවා. වාණිජ බැංකුවලට ණය දෙන්න තියෙන හැකියාව අඩු වෙනවා. අන්න මුදල් සැපයීම අඩු කරන ක්‍රමය. ලෙන්ඩින් ෆැසිලිටි රේට් එක වැඩි කරොත් ඒත් ඒකයි වෙන්නේ. ලෙන්ඩින් ෆැසිලිටි රේට් එක නැත්නම් ණයක් ගන්නකොට දෙන පොලි අනුපාතිකය වැඩි කරොත් ණය ගන්න එක අඩු කරනවා. ඇයි වාණිජ බැංකුවක් ණය ගන්න? ද්‍රවශීලීතාවය තියාගන්න. ඇයි ද්‍රවශීලීතාවය තියාගන්න? මුදල් සපයන්න. එහෙනම් එතනත් මුදල් සැපයීම අඩු වෙනවා. ඒ විදිහටම තමයි මේ රේට් එක අඩු කරොත් වෙන්නේ මුදල් සැපයීම වැඩි කරනවා. මේ දෙකම අඩු කරොත් මුදල් සැපයීම වැඩි වෙනවා. මේ දෙක වැඩි කරොත් මුදල් සැපයීම අඩු වෙනවා. එක වෙන සම්බන්ධතාවයක් තමයි තියෙන්නේ. හරි? තව ගොඩක් දේවල් පාවිච්චි කරන්න පුළුවන්. හරි? තවත් එකක් ගැන කතා කරනවා. මොකද්ද? සංචිත අනුපාතිකය. ඔකට අපි කියනවා ව්‍යවස්ථාපිත
සංචිත අනුපාතිකය. ව්‍යවස්ථාපිත සංචිත අනුපාතිකය. එතකොට මොකටද මේක පාවිච්චි කරන්නේ? මේ සංචිත අනුපාතිකය එහෙම නැත්නම් අපි කියනවා රිසර්ව් රේට් එක කියලා. ස්ටැටියුටරි රිසර්ව් රේට් කියලා කියන්නේ. ව්‍යවස්ථාපිත සංචිත අනුපාතිකය එහෙම නැත්නම් අපිට ඉංග්‍රීසියෙන් කියන ස්ටැටියුටරි රිසර්ව් රේට් කියලා. මේ ස්ටැටියුටරි රිසර්ව් රේට් එක කියන්නේ මොකක්ද? වාණිජ බැංකුවක් ගන්න තැන්පත් වලින් ඒ තැන්පත් 100% තියාගෙන ඉන්න බෑ වාණිජ බැංකුව තුල. එහෙනම් මෙයා මොකද කරන්නේ? මේන් කොටසක් 1000ක් මෙයා ගත්තා නම් යම් කොටසක් මහා බැංකුවේ තැන්පත් කරන්න ඕනේ. එතකොට මහා බැංකුව හිතන්නකෝ 1000ක් තැන්පත් කරනකොට මෙයා 100ක් ගන්නවා. මේක තමයි රිසර්ව් රේට් එක. 110යි කියලා තිබ්බා කියන්නේ. හරි. එහෙනම් මෙයාගේ ද්‍රවශීලීතාවය 900යි. 1000ක් තිබ්බම මෙයාට පුළුවන් 900යි. දැන් යම් හේකින් මහා බැංකුවට අවශ්‍ය වුණොත් මුදල් සැපයීම අඩු කරන්න මෙයාට තව දෙයක් කරන්න පුළුවන්. මොකද්ද? මෙයාගේ ස්ටැටියුටරි රිසර්ව් රේට් එක වැඩි කරනවා. ස්ටැටියුටරි රිසර්ව් රේට් එක වැඩි කරපුවම මොකද වෙන්නේ? මෙයා 120ක් දෙන්න ඕනේ. එහෙනම් මෙයා 200ක් දෙන්න ඕනේ. දැන් එහෙනම් මෙයාගේ ද්‍රවශීලීතාවය 800ක් දක්වා අඩු වෙනවා. මුදල් සැපයීම වැඩි කරන්න ඕන නම් මොකද කරන්නේ? මෙයා කියනවා මේක 5යි. එහෙනම් 950ක් දක්වා මෙයාගේ ද්‍රවශීලීතාවය වැඩි වෙනවා. ඔන්න ඔය විදිහට පුළුවන්. ඒකයි කියන්නේ මේ කේන්ස් කියන විදිහට කේන්ස් කියන්නේ මේ කියන නිර්බාධවාදී ප්‍රතිපත්තිය මේ අර්බුද වලට විසඳුම නෙවෙයි. අනිවාර්යයෙන්ම මේ උද්දමනකාරී තත්ත්වයන් අඩු කර ගන්න නම් මොකද වෙන්න ඕනේ? අපි ආර්ථිකයට මැදිහත් වෙන්න ඕන රජයක්. රජ ආර්ථිකයට මැදිහත් වෙලා මේ ආර්ථිකය හසුරවන්න ඕනේ අවශ්‍ය හරි පාරට දාන්න. එහෙනම් ලේසස් ෆෙයා ෆේල් වෙනවා. ලේසස් ෆෙයා ෆේල් කියලා කියන්නේ සාම්ප්‍රදායික ආර්ථික විද්‍යාව අසමත් වෙනවා. ඒ අසමත් වීම හරහා සාර්වාර්ථික විද්‍යාව බිහි වෙලා ඒක ආර්ථික ප්‍රතිපත්ති බවට පත් වෙනවා. සාර්වාර්ථික විද්‍යාව තුළ අපි කතා කරන ෆිස්කල් ප්‍රතිපත්ති නේද? ඊට පස්සේ මේ මූල්‍ය ප්‍රතිපත්ති මේ වගේ ගොඩක් දේවල් අපි කතා කරනවා. ඒවා ඉදිරියේදී අපි වරින් වර කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ කතා කරපු සාර්වාර්ථික විද්‍යාවේ බිහි වෙන්න තිබ්බ හේතුවත් ඊළඟට මේ සාම්ප්‍රදායික ආර්ථික න්‍යාය අසමත් වෙලා ආර්ථික අර්බුදයක් ඇති වෙන එකක් පිළිබඳව නිබන්ධනයක් මම සපයලා දීලා තියෙනවා ළමයි. මේ නිබන්ධනය පරිශීලනය කරොත් ඔබට පුළුවන් තවදුරටත් කරුණු කාරණා පිළිතුරකට මේක ලියන්නේ කොහොමද කියන එක. හරි? ඒක මම ඔබට සපයලා දීලා තිබුණා. මගේ පන්ති වලට ආපු දරුවන්ට මම දීපු නිබන්ධන අවසාන කාලයේදී අර පුනරීක්ෂණ පාඩම් මාලාව කරගෙන යද්දී ප්‍රශ්න සහ පිළිතුරු විදිහට තමයි අපි කතා කරගෙන ඉන්නේ. ඒ හැම දෙයක්ම තියෙනවා. ඔබට අවශ්‍ය නම් මේ වීඩියෝවේ තියෙන වීඩියෝත් එක්ක දීලා තියෙන WhatsApp සමූහයට හරි Telegram සමූහයට හරි සම්බන්ධ වෙන්න. ඊට පස්සේ ඔබට පුළුවන් ඒ නිබන්ධන ලබා ගන්න පන්ති වලට සම්බන්ධ වෙලා. බිහි වෙන්න ඉස්සෙල්ලා මේක බිඳ වැටිලා මේ සාර්වාර්ථික විද්‍යාව බිහි වෙන්න ඉස්සෙල්ලා සාම්ප්‍රදායික න්‍යායන් කීපයක් තිබ්බා. දැන් මේ ඇඩම් ස්මිත්ගේ මේ රාජ්‍ය නිර්බාධවාදී ප්‍රතිපත්තිය තිබුණා. ඊට පස්සේ තව කෙනෙක් ඉන්නවා JB සේ කියන කෙනාගේ මූලික ඉදිරිපත් කිරීම තමයි සේගේ නීතිය කියලා කියනවා. සේස් ලෝ කියලා කියනවා. මේක කියන්නේ දිගුකාලීන විරකියාවේ හැකියාව ඉවත් කරමින් සැපයුම ස්වයංක්‍රීයව තමන්ගේම ඉල්ලුමක් ඇති කරන බව. මේකේ මූලධර්ම. සැපයුම විසින් ඉල්ලුම ඇති කරනවා කියන එක තමයි කියන්නේ සේ ලෝ එකේ. මෙයා කියන තර්කය මේකයි. සැපයුමක් තියනවා. දැන් ඔබ යමක් සපයනවා කියන්නේ හොඳම දේ ඔබ සපයනවා ශ්‍රමය. ශ්‍රමය සපයනකොට ඔබට ප්‍රතිලාභයක් ලැබෙනවා. අන්න ඒ නිසා ඔබ ඉල්ලුමක් ඇති කරනවා කියන එක තමයි කියන්නේ. හැබැයි ඔබ ඉල්ලුම ඇති කරන්නේ ශ්‍රමයට නෙවෙයි. නේද? ඔබ ශ්‍රමය සපයලා වෙනත් දෙයකට ඉල්ලුමක් ඇති කරනවා. ඕක තමයි සේගේ නීතිය කියන්නේ. මේ සේගේ නීතිය පිළිබඳව මගේ ආටිකල් තියෙනවා. අවශ්‍ය අයට ඒවා අරගන්න හරි නැත්නම් මගෙත් එක්ක ඒවට සම්බන්ධ වෙන්න හරි මම කියවා වගේ අර Telegram සමූහයට හරි එහෙම නැත්නම් WhatsApp සමූහයට හරි එකතු වෙන්න. හරි? එතකොට අපි මෙන්න මේ විදිහට තමයි කියන්නේ. හරි? ශ්‍රමය දීලා ඒ කියන්නේ සැපයීමක් කරන්නේ. ශ්‍රමය සපයනවා. ඊට පස්සේ
ලබා ගන්න වෙන මොනවා හරි ඔබට ආහාර නේද? අධ්‍යාපනය වගේ දෙයකට ඒක වියදම් කරනවා. ඒ කියන්නේ මේතන ඉල්ලුමක් ඔබ ජනිත කරනවලු සැපේ මාන. අන්න එහෙම එකක් කියනවා. මේ ඔක්කොම මේ 30 ගණන් වෙනකොට බිඳ වැටෙන සාම්ප්‍රදායික ආර්ථික විද්‍යාව කියන දෙයක් තමයි වෙළඳපොළ සමතුලිතතාවය. සම්භාව්‍ය ආර්ථික විද්‍යාඥයන් විශ්වාස කළේ වෙළඳපොළවල් ස්වභාවිකවම සමතුලිතතාවයට නැඹුරු වන අතර එහිදී සැපයුම සහ ඉල්ලුම සමාන වන අතර පූර්ණ රැකියාව සහ කාර්යක්ෂම සම්පත් වෙන කිරීමක් සාතික කරයි. මේක මේ අයගේ නැත්නම් මේ සාම්ප්‍රදායික ආර්ථික විද්‍යාවේ තිබෙන දෙයක්. අනිත් එක තමයි ස්වයං නිවැරදි කිරීමේ යාන්ත්‍රණයක් තියෙනවා කියලා. හැබැයි මේවා හරියට ක්‍රිටිසයිස් වෙනවා. ඒ කියන්නේ මේවා විවේචනයට ලක් වෙනවා. 29 ආරම්භ වූ පෙර නොවිවෘ ආර්ථික කැළඹිල්ල මේ කියපු ආර්ථික අවපාතයට විසඳුමක් දී ගන්න මේ සාම්ප්‍රදායික ආර්ථික විද්‍යාඥයන්ට පුළුවන්කමක් තිබෙන්නේ නැහැ. නේද? අනේ එතකොට මේ කේන්ස්ගෙන් ආරම්භ වෙච්ච මේ වෙනස අපි කියනවා කේන්සියානු විප්ලවය කියලා. කේන්සියානු විප්ලවය කියලා. එතකොට කේන්ස් මොනවාද කියන්නේ? හරි? කේන්සියානු විප්ලවය ගැනත් ඔබට දැනගන්න ඕන නම් මට ඒක දැනුම් දෙන්න. හරි? කේන්සියානු විප්ලවය ඒකේ බලපෑම මොකක්ද? කේන්සියානු විප්ලවය කියන එකක් තමයි මෙන්න මේ කියන ලේසස් ෆෙයා එහෙම නැත්නම් රාජ්‍ය නිර්බාධවාදයේ වෙනුවට රජයේ මැදිහත් වීමක් අවශ්‍යයි. කේන්ස් විශ්වාස කරන රජයේ වියදම් මගින් සමස්ත ඉල්ලුම උත්තේජනය කිරීමට සහ ආර්ථික අවපාත කාල පරිච්ඡේදන නිවත් විය හැකි බව. දැන් අපිට උනත් ආර්ථික අවපාතයේදී කේන්ස්ගේ රාජ්‍යයට මැදිහත් වීමේ ප්‍රතිපත්තියනේ අපි අනුගමනය කරේ. මේ රේට් පොලිසි රේට්ස් වැඩි කරගෙන නේද? අපි ප්‍රතිපත්ති පොලි අනුපාතික වැඩි කරගෙන අඩු කරගෙන ශ්‍රී ලංකා මහා බැංකුව හරහා නේ දැන් මහා බැංකුවක් ඇති වෙන්නේ මේ සාර්වාර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරා නේද? එහෙනම් මේක නිල වශයෙන් මත ක්‍රියාත්මක වෙනවා නම් ආර්ථිකයක්ම දැන හෝ නොදැන කේන්සියානු ආර්ථික විද්‍යාව පිළිඅරන් තියෙනවා. අයවැය ලේඛනයක් හදනවා. බජට් එකක් හදනවා. කේන්සියානු ආර්ථික විද්‍යාව නේද? ඒ මොකද්ද කියන්නේ? රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය. මෙතන තියෙන්නේ මේ නේද? මේ රාජ්‍ය මුදල් ප්‍රතිපත්තිය පෙන්නන්නේ ෆිස්කල් ප්‍රතිපත්තිය පෙන්නනවා එතන. ආදායම ලබා ගන්න කොහොමද වියදම් කරන්නේ කොහොමද? ඕවනේ තියෙන්නේ ෆිස්කල් ප්‍රතිපත්තිය. මේ ෆිස්කල් ප්‍රතිපත්තිය ඉදිරිපත් කරනවා. ෆිස්කල් ප්‍රතිපත්තිය තමයි ඒ අවුරුද්දක ෆිස්කල් ප්‍රතිපත්තිය තමයි අයවැය ලේඛනයෙන් පෙන්නන්නේ. එහෙමනම් කේන්සියානු ආර්ථික විද්‍යාව. හොඳයි. එතකොට මේ කේන්සියානු ආර්ථික විද්‍යාවෙන් එහාට ගියපුවාම මේ කේන්ස්ගේ න්‍යායාත්ම කේන්ස් කියන දෙයක් තියෙනවානේ රජය මැදිහත් වෙන්න ඕන කියලා. හරි? එතකොට මේ සාර්වාර්ථික විද්‍යාවට අදාළව කේන්සියානු න්‍යාය නොබ්බට ගියොත් ඔතන තියෙනවා මූල්‍යවාදය. මේ කේන්සියානු ආර්ථික විද්‍යාවෙන් එහාට ගියපු දෙයක් මූල්‍යවාදය. හරි? මූල්‍යවාදය මොකක්ද කියන්නේ? මේක මූල්‍යවාදී ඉදිරිපත් කරන මිල්ටන් ෆ්‍රීඩ්මන්. දැන් කේන්සියානු ආර්ථික විද්‍යාවක දැන් මූල්‍යවාදී එනවා මේ මිල්ටන් ෆ්‍රීඩ්මන්. හරි? මේ ගුරුකුලෙන් කියනවා ආර්ථික ක්‍රියාකාරකම් කරේ බලපෑම් කිරීමේදී මුදල් සැපයීමේ කාර්යභාරය තමයි මේ කියන්නේ. මුදල් සැපයීමේ කාර්යභාරය අවධාරණය කරන්න. මුදල් සැප දැන් මේක කේන්ස් නොකියුව දෙයක්ද? කේන්ස් කියපු දෙයක්. එහෙනම් කේන්සියානු ආර්ථික විද්‍යාවම තවත් ඉදිරියට යාමක් විදිහට අපිට මේ මූල්‍යවාදීන් ඉදිරිපත් කරන මේ ෆ්‍රීඩ්මන්ගේ නායකත්වයෙන් ඉස්සරහට ගියපු මූල්‍යවාදය හඳුනා ගන්න පුළුවන්. ඒතර ඉල්ලුම අපි කියනවා මේ මූල්‍යවාදීන් තර්ක කරන්නේ මහ බැංකු මැදිහත් වීම හරහා මුදල් සැපයීම පාලනය කිරීම ස්ථාවර මිලක් පවත්වා ගැනීමත් දිගුකාලීන ආර්ථික වර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා වැදගත් වෙනවා. එහෙනම් මේ කියන්නේ මේ දිගුකාලීන දෙයක් ගැන කියන්නේ. නේද? තිරසරත්වය දිගුකාලීනව මේ ආර්ථික ස්ථාවරව තියාගෙන ස්ථාවර මිල මට්ටමක් පවත්වාගෙන යන මේ මහ බැංකු මැදිහත් වෙලා මුදල් පාලනය කරන කේන්ස් නොකියපු දෙයක් නෙවෙයි එතනින් ඔබට යන දෙයක්. කේන්ස්ගෙන් ඔබට යන එකක් තමයි මේ නව කේන්සියානු ආර්ථික විද්‍යාව කියලා එකක් බිය. නව කේන්සියානු ආර්ථික විද්‍යාව කියන්නේ මේකේ තියෙන අඩුපාඩුව තමයි සූක්ෂම ආර්ථික විද්‍යාවට මූලිකත්වයක් දීලා නැති එක. ඒ කියන්නේ සැලකීමක් නැති එක. දැන් නව කේන්සියානු ආර්ථික විද්‍යාව කියන්නේ මේ දෙකම සංකලනය කරපු ක්‍රමවේදයක් ආර්ථික විද්‍යාවක් තමයි පවතින්න ඕනේ ආර්ථික ක්‍රමවේදයක් පවතින්න ඕනේ කියලා. හරි? දැන් මීට අමතරව දැන් නව කේන්සියානු ආර්ථික විද්‍යාව අපි ඉදිරියේදී කතා කරන න්‍යාය. මෙතනදී වැඩිදුර විස්තර කරේ නැතත් අපි කතා කරනවා හරි?
ව්‍යාපාර චක්‍ර න්‍යාය. ව්‍යාපාර චක්‍ර න්‍යාය කියලා එකක් තියෙනවා. සැබෑ ව්‍යාපාර චක්‍ර න්‍යාය කියලා එකක් තියෙනවා. ඊට පස්සේ අපි කතා කරනවා නව කේන්සියානු න්‍යාය. නව කේන්සියානු න්‍යාය. ඊට පස්සේ අපි කතා කරන්න ඕනේ පශ්චාත් කේන්සියානු න්‍යාය. පශ්චාත් කේන්සියානු න්‍යාය. ඊට පස්සේ අපි කතා කරනවා චර්යාත්මක ආර්ථික විද්‍යාව. behavioral economics. චර්යාත්මක ආර්ථික විද්‍යාව. කරා ආර්ථික විද්‍යාව හැසිරීම ගැන තමයි. චර්යාත්මක ආර්ථික විද්‍යාව ගැන අපි කතා කරොත් සූක්ෂම ආර්ථික විද්‍යාව පැත්තට තමයි යන්නේ. හැසිරීම පිළිබඳ. මේ අපි ආර්ථික විද්‍යාව හඳුන්වනකොටම කියනවානේ එතනක් තියෙන behavioral economics කියලා. පටන් ගන්නකොටම කියන behavioral economics. මොකක්ද කියන්නේ? හිග සම්පත් අසීමිත මිනිස් අවශ්‍යතා අතර බෙදා හැරීමේදී ඇතිවන හිගකම. නේ? එහෙනම් මේ හිගකම නිසා නේද? සීමිත සම්පත් වලින් අසීමිත මිනිස් අවශ්‍යතාවයන් සපුරා ගැනීම පිළිබඳ මිනිස් හැසිරීම අධ්‍යයනය කිරීම ආර්ථික විද්‍යාවයි. එහෙනම් මුලින්ම අපි මේක චර්යාත්මක ආර්ථික විද්‍යා කුලකයට දාලා තමයි අපි ආර්ථික විද්‍යාව කතා කරන්නම පටන් අරගෙන තියෙන්නේ. නේද? එතකොට මේ චර්යාත්මක ආර්ථික විද්‍යාව ගැන අපි ඉදිරියේදී කතා කළ යුතුයි. ඊට පස්සේ modern economics නේද අපි කියනවා මේ modern macro economics කතා කරනවා. මේ නව සාර්වාර්ථික විද්‍යාව කියන එක ගැන කතා කරන්නේ අපි දැන් ආර්ථිකයක් විදිහටනේ කතා කරේ සාර්වාර්ථික විද්‍යාව කියන්නේ නේ. එතකොට අපි කතා කරනවා මෙතන ගෝලීය ආර්ථික සමතුලිතතාවයන් අසමතුලිතතාවයන් ගැන අපි කතා කරනවා. ඊට පස්සේ දේශගුණික විපර්යාස සම්පත්තිකය ගැන අපි කතා කරනවා. මේ නව සාර්වාර්ථික විද්‍යාර්ථී. හරි සමාජ සුබ සාධනය සහ නව සම්පත් ආදායම් බෙදීමේ විෂමතාවය පිළිබඳව තාක්ෂණික දියුණුව සහ රැකියාව සහ ආර්ථික තාක්ෂණික දියුණුව ආර්ථික වර්ධනය වගේ සංකල්ප ගැනත් අපි නව සාර්වාර්ථික විද්‍යාව යටතේ කතා කරමු. හරි. අපි බලමු සාර්ව ආර්ථික අරමුණු තියෙනවා සාර්ව ආර්ථික විචල්යන් තියෙනවා. සාර්ව ආර්ථික අරමුණු තියෙනවා සාර්ව ආර්ථික විචල්යන් තියෙනවා. නම් මේ සාර්ව ආර්ථික අරමුණු සහ සාර්ව ආර්ථික විචල්යන් ගැන අපි කතා කරොත් සාර්ව ආර්ථික විචල්යන් කියලා කියන්නේ මොනවද? අපි අර සාර්ව ආර්ථික විද්‍යාවේදී අවධානය යොමු කරපු දේවල්. අපි සාර්ව ආර්ථික විද්‍යාව පදනම කියලා කතා කරා. විචල්යන් එකක් අපි කියනවා අන්න කිසි ප්‍රශ්නයක් නැහැ. අපි මුලදීම කතා කරා GDP එහෙම නැත්නම් දල දේශීය නිෂ්පාදිතය දල දේශීය නිෂ්පාදිතය ගැන අපි කතා කරා. හරි. ඊට පස්සේ දල දේශීය නිෂ්පාදිතය තාමත් වැදගත් වෙනවා මේකෙත් මම දල දේශීය නිෂ්පාදිතය ගැන ඉතිසව කතා කරලා තියෙනවා. මේ මෙතෙන්දි මම මුලදී දල දේශීය නිෂ්පාදිතය කියන්නේ මොකක්ද කියලා කතා කරා. දල දේශීය නිෂ්පාදිතයේ වැදගත්කම ගත්තොත් මේ එකක් කියනවා අපි ආර්ථිකය හෙල්ත්නස් එකනේ ආර්ථික සෞඛ්‍ය වෙනුම් කරනවා අපි. ඊට පස්සේ සංසන්දනාත්මක විශ්ලේෂණයක් කරනවා දල දේශීය නිෂ්පාදිතය භාවිතා කරලා. නේද? ඊට පස්සේ ප්‍රතිපත්ති සම්පාදනයේදී අපිට වැදගත් වෙනවා දල දේශීය නිෂ්පාදිතයේ මේ වෙනස්කම් අඳුනා ගැනීම. තවදුරටත් ගත්තොත් මේ වගේ. ඊළඟට දල දේශීය නිෂ්පාදිතයේ කොටස් දෙකක් අපි කතා කරනවා. GDP එක කොටස් දෙකයි. මොනවාද? එකක් අපි කියනවා GDP එකේ නාමික දල දේශීය නිෂ්පාදිතය. ඊට පස්සේ අපි කියනවා real GDP එහෙම නැත්නම් සැබෑ දල දේශීය නිෂ්පාදිතය. එමත් නැත්නම් ඔකට කියනවා මූර්ත දල දේශීය නිෂ්පාදිතය කියලා. මේක නාමිකයි මේක මූර්තයි. දැන් මේක ගත්තොත් එහෙම මේකෙන් ගන්න පුළුවන් භාණ්ඩ හා සේවා ප්‍රමාණය. දැන් අපි හිතුවොත් මාට රුපියල් 1000ක් හම්බ වෙනවා කියලා.
භාණ්ඩවල මිල රුපියල් 50යි නම් හරි වාට මේකෙන් ගන්න පුළුවන් 20යි. මෙන්න ඔයාගේ මූර්ත ආදායම. මේ තියෙන ඔයාගේ මූල්‍ය ආදායම නැත්නම් ඔයාගේ සැබෑ ආදායම. මේ තියෙන ඔයා රුපියල් වලින් ගන්න එක මේක. එහෙනම් මේ ගණනය කරනකොට සැබෑ දළ දේශීය නිෂ්පාදනය ගණනය කරනකොට අපි පාවිච්චි කරනවා සැබෑ දළ දේශීය නිෂ්පාදනය අපි කියනවා ඉංග්‍රීසියෙන් real GDP. කියන්නේ නාමික දළ දේශීය නිෂ්පාදිතය බෙදනවා මිල දර්ශකය. මිල දර්ශකය කියලා කිව්වොත් අපි කියනවා අපි තුමු පාරිභෝගික මිල දර්ශකය. මේ අවුරුද්දේ පාරිභෝගික මිල දර්ශකය දෙනවා නම් වාට කියන එක පාදක වර්ෂයත් එක්ක දෙනවා. 200යි කියලා දාලා මේක දානවා 2001 දී නම් අදලා තියෙන 100යි කියන. හැම වෙලේම මිල දර්ශකයට පස්සේ මේ පෙන්වන්නේ පාදක වර්ෂය. කියන්නේ ඒක 100 වුණ අවුරුද්ද තමයි මේ පෙන්නන්නේ. හරි? පාදක වර්ෂය තමයි මේ පෙන්නලා තියෙන්නේ. එතකොට GDP එකේ කොටස් දෙකක් තියෙනවා. නාමික දළ දේශීය නිෂ්පාදිතයත් සැබෑ දළ දේශීය නිෂ්පාදිතය. එතකොට ගණනය කරද්දී අපි කියනවා මේක කොටස් කීපයකට ගණනය කරන්න පුළුවන්. නේ ආදායම් ප්‍රවේශයට, වියදම් ප්‍රවේශයට, නිෂ්පාදන ප්‍රවේශයට මේක ගණනය කරන්න පුළුවන්. හරි. එතකොට රටක් විදිහට ලබපු ආදායම් ගැන නැත්නම් රටක් විදිහට කරපු නිෂ්පාදිතය ගැන එහෙම නැත්නම් කරපු වියදම් නිෂ්පාදනය සඳහා කරන ලද වියදම් මේ විදිහට ප්‍රවේශ කීපයකින් ගණනය කරන්න පුළුවන්. අපි ඒවා ජාතික නිෂ්පාදිතය ගැන පාඩමේදී කතා කරමු. හරි. එතකොට ජාතික නිෂ්පාදිතය පාඩමේදී අපි ආදායම් වියදම් ප්‍රවේශات එක්ක කතා කරමු. හරි. ඊට පස්සේ අපි තව සාර්ව ආර්ථික සමතුලිතය ගැන කතා කරනවා. නේද? එතෙන්දී ADAS විග්‍රහය කියලා එහෙම නැත්නම් ISLM විග්‍රහය මේ යටතේ අපිට වැඩිදුර විස්තර කතා කරන්න පුළුවන් සාර්ව ආර්ථික සමතුලිතය ගැන අපි කතා කරද්දී මේ ජාතික නිෂ්පාදිතයේ සමහර දේවල් ජාතික නිෂ්පාදිත දේවල් ගැන අපි කතා කරමු. ඊළඟට වැදගත් දෙයක් තමයි සාර්ව ආර්ථික විද්‍යාවේ උද්දමනය. උද්දමනය මේ පිළිබඳව විවිධ න්‍යායන් තියෙන අපි ඉදිරියේදී කතා කරනවා. මේ සංකල්පයක් විදිහට උද්දමනය ගැන කතා කරනවා. මම උද්දමනය ඇත්තට මුලදී විස්තර කරා සාමාන්‍ය මිල මට්ටමේ අඛණ්ඩ වැඩි වීම ගැන තමයි අපි උද්දමනයේදී කතා කරන්නේ. නේ? එතකොට මෙතෙන්දී උද්දමනයේ වර්ග කීපයක් ගැන අපි කතා කරනවා. හරි? සාමාන්‍ය මිල මට්ටම කොහොමද වැඩි වෙන්නේ? සමහරට කියනවා අපි පිරිවැයෙන් තල්ලු වුණු උද්දමනයක් තියෙනවා. උද්දමනයක් තියෙනවා පිරිවැයෙන් තල්ලු නැහැ. දැන් මිල වැඩි වෙන්න පුළුවන් එකක් තමයි උද්දමනය වැඩි වෙන්න පුළුවන් එකක් තමයි cost push inflation කියලා කියන මේ නිෂ්පාදන පිරිවැය වැඩි වෙනවා. තවත් වෙන්න පුළුවන් අර මුදල් සැපයම වැඩි වෙලා මොකද වෙන්නේ? මිනිස්සුගේ ඉල්ලුම වැඩි වෙනවා. ඉල්ලුම වැඩි වෙනකොට උද්දමනය වැඩි වෙනවා. එහෙනම් ඒක හරි කියනවා අපි ඉල්ලුමෙන් ඇදුණු උද්දමනයක් ඇති වෙනවා. පිරිවැයෙන් තල්ලු වුණු ඉල්ලුමෙන් ඇදුණු උද්දමනයක් වань. මේකට කියනවා cost push inflation. මේකට කියනවා demand pull inflation. පිරිවැයෙන් තල්ලු කරනවා ඉල්ලුමෙන් ඇදෙනවා. ඉල්ලුම වැඩි වෙනකොට මිල මට්ටම වැඩි වෙනවා. ඒකයි කියන්නේ ඉල්ලුමෙන් ඇදුණු උද්දමනයක් කියලා. එතකොට උද්දමනය මිනුම් කරන හැටිත් මම කිව්වා සූත්‍රය මම ඉස්සෙල්ලා දුන්නා. එතකොට මේ අපි ලංකාවේ පාවිච්චි කරන තමයි එකක් තමයි පාරිභෝගික මිල දර්ශකය පාවිච්චි කරනවා. පාරිභෝගික මිල දර්ශකයට අපි CPI කියලා කියනවා. පාරිභෝගික මිල දර්ශකය. ඊට පස්සේ අපි PPI කියලා එකක් කියනවා. Production Price Index. නිෂ්පාදක මිල දර්ශකය කියලා කියනවා. පාරිභෝගික මිල දර්ශකය, නිෂ්පාදක මිල දර්ශකය, නේ? ආනයන මිල දර්ශකය, අපනයන මිල දර්ශකය වගේ දේවල් උද්දමනය නම් මොනවද කරන්නේ? එක පැත්තකින් purchasing power එක අඩු කරනවා. දැන් හිතන්නකෝ මිල දර්ශකය වැඩි වෙනවනේ උද්දමනය වැඩි වෙනකොට. දැන්ම ඇත්ත ඒ කියන්නේ අපේ real GDP එක අඩු වෙන්න ඕනේ නේ. දැන් අපේ 1000ක් තිබ්බා කියන්නකෝ real GDP එක. හරි මේ කියන්නේ 2020 දී real GDP එක 1000යි. sorry. nominal GDP එක. nominal GDP කියලා කියන්නේ නාමික දළ දේශීය නිෂ්පාදිතය 1000ක් තියෙනවා කියලා කියන්නේ මොනාරි මුදල් ඒකකයකින්. හරි. එතකොට මිල දර්ශකය අපි කියනවා 100යි කියලා හිතමු. ඒක පාදක වර්ෂය නිසා. හරි. එහෙනම් real GDP එක 10යි. දැන් 2021ට යනවා. හරි. අපි හිතමු real GDP එක වෙනස් වෙන්නේ නැතුවම තියෙනවා. real GDP එක ඒ අවුරුද්දේ 2000ක් මේ 1000ක් තමයි අරන් තියෙන්නේ. හැබැයි
මිල දර්ශකය මොකද වෙලා තියෙන්නේ? මිල දර්ශකය වෙලා තියෙනවා 100ට අපි කියමු මිල දර්ශක 125ක් වෙලා තියෙනවා. එහෙනම් මොකද වෙන්නේ? එහෙනම් මේක වෙලා තියෙන්නේ 1000 දඬන 125. එහෙනම් රියල් GDP එක අඩු වෙලා තියෙනවා. හරි? එතකොට මේක මිනුම් කරන්න අපි පාවිච්චි කරන්නේ මිල දර්ශක. පාරිභෝගික මිල දර්ශකය, නිෂ්පාදන මිල දර්ශකය, තව ගත්තොත් එහෙම ආනයන මිල දර්ශකය, අපනයන මිල දර්ශකය මේ හැම දෙයක්ම අපි පාවිච්චි කරනවා මේ උද්දමනකාරී තත්ත්වය ප්‍රපන්න පාරිභෝගික මිල දර්ශකය දැන් තිබා ඕක ඉස්සෙල්ලා කොළඹ පාරිභෝගික මිල දර්ශකය. තව තියෙනවා ගොඩක් උද්දමනය මනින්න පුළුවන් දර්ශක. එතකොට අපි කියමු මේ හරහා අපි මිනුම් කරන්නේ උද්දමනයේ බලපෑම. එකක් තමයි මිලදී ගැනීමේ හැකියාව අඩු කරනවා, ක්‍රය ශක්තිය අඩු කරනවා. හරි. ඊට පස්සේ අවිනිශ්චිතතාවය සහ විවිධ සැලසුම් අභියෝග අනාගතයේ කොච්චර උද්දමනයක් ඇති වෙයිද කියන එක අපිට කියන්න බෑ නේද? එහෙනම් අවිනිශ්චිතතාවයකුත් ඇති කරලා තියෙනවා මේ උද්දමනය නිසා නේ. ඊට පස්සේ ආදායම් බෙදීමේ විෂමතාවයක් ඇති වෙනවා. සමහර අයට මිලදී ගන්න බැරි වෙනවා භාණ්ඩ මිලදී ගැනීම නේ. මේ සැබෑ ආදායම අඩු වෙලා යන එක මේ දේවල්ත් එක්ක ඔන්න ආදායම් බෙදීමේ විෂමතාවයක් ඇති වෙනවා. ඒ නිසා ආදායම් ප්‍රතිව්‍යාප්තියක් ඇති කරන්න සිද්ධ වෙනවා රජයට. ඉන්කම් රීඩිස්ට්‍රිබියුෂන් කියලා කියනවා. හරි. එතකොට මේ වගේ කාරණා තමයි අපි කතා කරන්නේ. එතකොට මේ සාර්වාර්ථික අපි මොනවද කතා කරන්නේ? අපි කතා කරා සාර්වාර්ථික විද්‍යාව කියන්නේ මොකක්ද? සාර්වාර්ථික විද්‍යාව කියන්නේ මොකක්ද? කොහොමද සාර්වාර්ථික විද්‍යාව ඇති වුනේ? සාම්ප්‍රදායික ආර්ථික විද්‍යාවේ ඩවුන්ෆෝල් එක නේ. සාම්ප්‍රදායික ආර්ථික විද්‍යාවේ කඩාවැටීම. ඊට පස්සේ කේන්සියානු ආර්ථික විද්‍යාව බිහිවීම, කේන්සියානු ආර්ථික විද්‍යාවේ ලක්ෂණ නේද? රාජ්‍ය නිර්මාණවාදය නොයටගත්තුනේ, රාජ්‍ය නිර්මාණවාදයේ ප්‍රශ්න මොනවාද? ඊට පස්සේ මහා ආර්ථික අවපාතයට රාජ්‍ය නිර්මාණවාදයේ හේතු වුණේ කොහොමද? නැත්නම් සාම්ප්‍රදායික ආර්ථික විද්‍යාවේ නැත්නම් සාම්ප්‍රදායික ආර්ථික න්‍යායයේ අඩුපාඩුකම් නිසා මහා ආර්ථික අවපාතය ඇති වුණේ කොහොමද? වසර 20ක් ඇමරිකාව වගේ රටවල් පීඩා විඳපු ආර්ථික අවපාතයට සාම්ප්‍රදායික ආර්ථික න්‍යාය ඇති වුණේ කොහොමද? සාර්වාර්ථික විද්‍යාව තුළ ඒකට තියෙන විකල්ප මොනවද? ඊට පස්සේ කේන්සියානු න්‍යායෙන් ඔබට කියපුවම තියෙන දේවල් මොනවද? සාර්වාර්ථික විද්‍යාවේ සංකල්ප මොනවද? එහි විචල්යන් මොනවද කියන දේ තමයි අපි කතා කරන්නේ. හරි? එහෙනම් අනිත් තවත් දේවල් ටිකක් අපි තව ඉදිරියේදී කතා කරමු. දැනට අපි මේ වීඩියෝෙන් සමුගන්නවා. ඔබට මේ පිළිබඳ තියෙන ගැටලු ආර්ථික විද්‍යාව සම්බන්ධ ගැටලු මේ WhatsApp සමූහයට එහෙම නැත්නම් Telegram සමූහයට. Telegram සමූහයේ WhatsApp සමූහයට එන්න මම ගොඩක් කියනවා Telegram එක පාවිච්චි කරන්න කියලා. ඊළඟට අපිට එහෙම Telegram එක පාවිච්චි කරන්න බැරිම කෙනෙක් ඉන්නවා WhatsApp group එකට සම්බන්ධ වෙන්න. සම්බන්ධ වෙලා එතනින් ඔයගොල්ලෝ අපිට අවශ්‍ය කරන ෆීඩ්බැක් එක දෙන්න. මෙන්න මේ ප්‍රශ්න තියෙනවා. අපිට මේ දේවල් දැනගන්න ඕනේ. මෙන්න මේ ප්‍රශ්න පත්‍ර වල ගැටලු තියෙනවා. සාර්වාර්ථික විද්‍යාව විතරක් නෙවෙයි, සූක්ෂම ආර්ථික විද්‍යාව, ආර්ථික විද්‍යාව වෙන්න පුළුවන්, ඇප්ලයිඩ් වෙන්න පුළුවන්, ආර්ථික මිතිය වෙන්න පුළුවන්, ඉකොනොමෙට්‍රික්ස් වෙන්න පුළුවන්, ඇප්ලයිඩ් ඉකොනොමික්ස් වෙන්න පුළුවන්. හරි? ඒකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඕනම ආර්ථික විද්‍යාව පිළිබඳ අපි ඔබට සහයෝගය දෙන්න ලෑස්ති පිට ඉන්නවා උපාධි අපේක්ෂකයන් විදියට. හරි? එහෙනම් අපි මෙතනින් එහාට තවත් පාඩමකදී හම්බ වෙමු. ඔබට ස්තුතියි.